සුබ දවසක් කියලා පිළිගන්න ඔයාව මගේ channel එකට. අද වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ අතින් delete වුණ ෆොටෝ වීඩියෝ ෆයිල් වගේ දේවල් නැවත ගන්න පුළුවන් බොහොම සරල විදියක් ගැන. ඉතින් අපි තවත් කාලේ නාස්ති නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මගේ ෆෝන් එකේ Play Store app එකට යන්නම්. Play Store එකට ගිහිල්ලා මම search කරගන්නම් Dishdigger කියලා. Dishdigger කියලා search කරගත්තාම මෙන්න මේ වගේ app එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ app එක install කරගන්නම්. app එක මේ විදියට install ලා ඉවරයි. මම ඔයාලට app එක පෙන්වන්න ඕනේ ඉතින් මෙතනින් back වෙලා පෙන්වන්නම්. මේ app එක පොතක් උඩ නිකන් අත්කාචයක් කියලා තියෙන වගේ app එකක්. මම මේ app එකට යන්නම්. app එකට ගියන් පස්සේ මෙන්න මේ වගේ option තුනක් බලා ගන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක විදිහට තියෙනවා search for lost photos කියලා. මේකෙදි මෙන්න මේකට ඔයා ගියොත් ඔයාගේ නැති වෙච්ච ෆොටෝ සේරම ටික ඔයාලට ගන්න පුළුවන්. දෙවෙනියට තියෙනවා search for lost videos කියලා. ඔයා මෙන්න මේ දෙවෙනි option එක තේරුවොත් ඔයාගේ නැති වෙච්ච වීඩියෝ ටික සේරම ගන්න පුළුවන්. තුන්වෙනි එකේ තියෙනවා search for other file කියලා. ඒ කියන්නේ මොන හරි ෆයිල්. අර මේව නැති වෙලා තියෙනවා නම් ඔයාට මේ ෆයිල් ටික මෙතනදී recovery කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා මගේ වීඩියෝ එකක් මම ඔයාලට recovery කරලා පෙන්වන්න. ඒකට මම දෙවෙනි option එක තෝරලා යනවා. ගියන් පස්සේ මෙතන access දෙන්නවා. මම allow access කියන එක උඩ ක්ලික් කරගන්නම්. ඔයාලට මෙතන පේනවා allow access කියලා එකක් තියෙනවා. මම ඒකට යන්නම්. ඒකට ගියන් පස්සේ මෙන්න මේ වගේ ටික් එකක් දාන්න. මේක ටික් එක දාලා ඊට පස්සේ මෙතන එනවා message එකක්. අන්න ඒක allow දෙන්න. allow දුන්නාන් පස්සේ ඔයාලට පේනවා දැන් අර මගේ මේ වෙලාවේ delete වුණ සේරම වීඩියෝ ෆොටෝ වගේ දේවල් ටික මෙතන පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆෝන් එකේ තිබුණ මම delete කරපු වීඩියෝ ටික. මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එක recovery කරලා පෙන්නන්න. මෙතනදී කරන්න ඕන ඔයාලට recovery කරන්න ඕන වීඩියෝ එකට ක්ලික් කරගන්න එක. ඊට පස්සේ ඒකට ක්ලික් කරගෙන මෙන්න මෙතන යට තියෙනවා recover කියලා එකක්. අන්න ඒකට මම ක්ලික් කරගන්න. ඒකට ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් මම මෙතන මේ දෙවෙනියට තියෙන කොට ක්ලික් කරගන්නවා. save the file to custom location කියන කොට මම ක්ලික් කරගන්නවා. දෙවෙනියට තියෙන. ඒකට ගියන් පස්සේ මෙන්න මේ වගේ එකට තමයි එන්නේ. මේකේ පෙන්වන්නේ වාගේ ෆෝන් එකේ තියෙන ෆෝල්ඩර් ටික. ඉතින් ඔයාට ඕන නම් මෙතන කැමති ෆෝල්ඩර් එකක් හදලා ඒ වීඩියෝ එක දාගන්න පුළුවන්. නැත්නම් මේ තියෙන ෆෝල්ඩර් එකටම දාගන්න පුළුවන්. මම මෙතනදී මේ ABC කියන ෆෝල්ඩර් එකට මගේ ඒ වීඩියෝ එක මම දාගන්නම්. මම මේ ABC කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා use this folder කියලා මෙතන යට තියෙන ඒකට ක්ලික් කරගන්න. ඊට පස්සේ එනවා message එකක් කියලා දෙන්න. allow දුන්නාන් පස්සේ මෙතන ආනවා get Dishdigger Pro කියලා. එක කියන්නේ මේක මේ සල්ලි කිවලා පාවිච්චි කරන්න කැමතිද කියලා අහන්නේ. no thanks කියන එකට දීලා මෙතනින් සම්පූර්ණයෙන් මම back කියලා ඔයාට අර මම recovery කරගත්ත වීඩියෝ එක පෙන්වන්න. ඉතින් මම මේ විදිහට යනවා මගේ වීඩියෝ එකට. වීඩියෝ වලට ගියාම ඔයාලට පේන්න තියෙනවා මෙතන මේ අලගෙඩිය වීඩියෝ එකක්. මේ මම අතනදී ඔයාලට recovery කරලා පෙන්නපු වීඩියෝ එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම හිතනවා මම අද ඔයාලට කියලා දීපු දේ තේරෙන්නේ නැති කියලා. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.